මේ සංජීව කැඳවාගෙන තිබෙන්නේ මයුර ප්‍රබෝධට එරෙහිව පන්දු යවන්නට දකුණු තිනිස්කාරාම ආකාරයෙන් පන්දු යවන්න අධි වෙනවා. ප්‍රධාන විනිසුරු පස් කරමින් පන්දු යවන්නට ආයවර හොඳ පන්දුවක් යොමු කරනු ලැබ හිතවතුනි. එක් ලකුණක් දිවිනවා. පන්දු යීම සදා සංජීව මේ කවිදු රෝස්ටේරීව ආයවර උඩ පන්දුවක් වශයෙන් නැති යන්නේ. මේ ආයේ සිටිනවා පන්දු යට සුරක්ෂිතව රැක ගනිද්දී මේ කවිදු විරෝෂ්ගේ ඉනිම නිමා වෙනවා හිතවතුනි. අත්ක පන්දු යවන සංජීව දිවෙනවා පන්දු යීම සදා නිශාන්ත වීරකොණ්ඩේ වාරවා පන්දු පාරක් සාර්ථක පන්දු පාරක් යොමු කරන ලැබුවේ වර දිවෙනවා ප්‍රවීන් පන්දු යීම සදා මයුර ප්‍රබෝධට එරෙහිව වර වැරෙන් පන්දු පහර තවම අතුඩු ගුවනේ පන්දුව මේ සාර්ථක උඩ පන්දුවක් වශයෙන් රැක ගන්නා විට මේ ගෝගුල්ට එරෙහිව පන්දු යීමට සූදානමින් ප්‍රවීන් දිවෙනවා ප්‍රධාන විනිසුරු පසු කර මේ වර සාර්ථක පන්දුවක් මේ පන්දුව දෙපසටම දෝලනය කරන්නට හැකියාවක් තිබෙන කිඩෙක් හිතවතුනේ මේ ප්‍රවීන් හිතවතුනේ දිවෙනවා ප්‍රවීන් පන්දු යීම සදා නිශාන්ත වීරකොණ්ඩ පුල් ටොස් පන්දුවක් එවර වැරෙන් පන්දු පාර උඩ පන්දුව නවතාලීමට හැකියාවක් නැහැ යලක් දිවෙනවා ප්‍රවීන් නිශාන්ත වීරකොණ්ඩ එරෙහිව එවර සාර්ථක පන්දුවක් යොමු කරනු ලැබුවේ මේ ප්‍රති අවසන් පන්දු වාරය යීම සඳහා යමිත දිවෙනවා නිශාන්ත වීරකොණ්ඩ එරෙහිව ආයවර වැරෙන් පන්දු පාරක් උඩු ගුවනේ මේ හයේ සීමාව අස්සලදීම පන්දුව නතර කර ගන්නවා හිතවතුනේ එක් ලකුණයි. සාර්ථක පන්දු නවතාලීමක් සාර්ථක දිවෙනවා යමිත ආයවර සාර්ථක පන්දුවක් යොමු කරනු ලැබුවේ ආයවර නිශාන්ත වීරකොණ්ඩ දැවි යනවා හිතවත් යමිත පන්දු යවන දිවෙනවා ප්‍රධාන විනිසුරු පසු කරමින් ගෝකුල්ට එරෙහිව අලංකාර පන්දු පහරක් එල්ල කරගත්තේ එය ලක්වුණු අයක් දිවෙනවා යමිත ආයවර අත්වැරෙන් පන්දු පහර නවතාලීමට හැකියාවක් නැහැ තොතුරේ ලක්වුණු හය සමග දරිසර තතු ලබා දුන අප සහෝදර නිවේදක ක්‍රාඩිලාන ඔබට ස්තුතියි. සුදානම් අකිල් පන්දු වාරයේ ක්‍රියාත්මක කරනද තනෝජා කලංක නෙරේව ප්‍රථම පන්දුව සාතික පන්දුවක් යොමු කළේ ගුණත දෝලනයක් සහිත පන්දුව වේගයෙන් කඩළු අතර දෙවිගේ අසාර්ථකයි කඩළු අතර දෙවියාම වර ලකුණු දෙකක් දක්වා පැතිමාරු කර ගන්නා විට දැන් සුදානම් අකිල් අකලංක නෙරේ පන්දුව යොමු කරන්නට සාතික පන්දුව මේකේ තරඟ මාලාවේ පිටිකරුවෙක් එක්වීමත් තුළ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නේ මේ වමත් පිටිකරුවා තනුජා කලංක ප්‍රේතරංග නිර්මාණයේ කාර්යයෙන් කරන කණ්ඩායමක් ප්‍රේතරංග නිර්මාණනේ වර පිටරම යොමු කළේ පන්දුව ස්ථානගත කිරීම එක් ලකුණක් දක්වා පැතිමාරු කර ගන්නා විට මයුර ප්‍රබෝධ සංජිතය තුළ සිටින ගිය සතියාන්තය තුළ දක්ෂතම පිටිකරුවාගේ සම්මානයේ ප්‍රවාසය දෑතට තුරුළු කරගත් එක් මේ දකුණත් පිටිකරුවා පායන දෙසින් යොමු කළ පන්දුව වයිට් පන්දුවක් බවටයි සංඥා කළා සාධකයි පන්දුව බ්ලොක් කෝල් එතුළට යොමු කරන ලද පන්දුව පස්සේ මේක ලකුණක් පමණ හිමි කර ගන්නේ තරම් පහසු නෑ මේ වීනස් පොලොන් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි වර හැඩකාර පන්දු පාරක් උඩු ගොනේ පන්දුව ලකුණු ලකුණු 6ක් බවට අතරංග දිව්‍යානේ පන්දු යොමු කරන ඩෙෂාන්ට් එරෙහිව සාතික පන්දුවක් ස්ථානගත කිරීම ඩිබිඩෝන් දෙසින වානඩ කෝකුල් සුරැකිව පන්දුව රැක ගන්නවා විට දැන් පන්දු 4යි පියසක පැහැදිලිවම ප්‍රියතරංග නිර්මාණයේ නාලක පෙරේරා මහත්මයාගේ කළමනාකාරී දාන ක්‍රීඩකයන් මේකේ තරඟ මාලාවේ දැන් ශුරේන් බවට පත්වන්නට තවත් පන්දු දෙකක් පමණ යොමු කළ යුත්තේ නිපන්දුව මාලාවේ අනුසුරින් ලෙස අභිෂේක ලබන්නට දිව්‍යානවා එවරා සාතික පන්දුව අකුඩු ගෝනේ පන්දුව ඒ අනුව 2025 back to back challenge trophy තරඟ මාලාවේ නිල සුරින් බවුස නාලක පෙරේරා මහත්මයාගේ කළමනාකාරී දාන වීනස් පොලොන්ජා ක්‍රීඩකයන් සුසුකම් ලබන විට මේකේ තරඟ මාලාවේ අනුසුරින් බවට ගණේෂ් මහත්මයාගේ කළමනාකාරී දාන DTS රොයල් ක්‍රීඩකයන් අභිෂේක ලබන අපේ තරඟ නිර්මාණයේ